අයිබෝවන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූර්ය බල පද්ධතියක්. ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක්, ඕෆ්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් හෝ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් ඔබ ස්ථාපනය කරගන්න යද්දී ඔබ නිවැරදිම ආයතනය තෝරාගන්නවද? නිවැරදිම මිල ගණන් වලට ඔබ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරගන්නවද කියන කාරණේ. ඔබ යොදවන මුදලට ඔබට ප්‍රමාණවත් සාධාරණ හොඳ සූර්ය බල පද්ධතියක් ඔබට ලැබෙනවද කියන කාරණේ ගැන ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙහෙම හිතුවොත් මේ වෙන විට සූර්ය බල පද්ධති සවිකරන ආයතන වෙළඳපොලේ ඔබට මුණ ගැහෙන ආයතන ඔබ 10ක් ගත්තොත් ඔබට අපි කේස් ස්ටඩි එකක් විදිහට වෙනදා වගේම සුපුරුදු විදිහට කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියක් ගත්තොත් මේ කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියකට ඔබට ආයතන 10කින් ඔබ කොටේෂන් ගත්තොත් ඔබට මිල ගණන් 10ක් තමයි ලැබෙන්නේ. එතකොට ඔබ දන්නවා දැන් සූර්ය බල පද්ධතියක් ඔන් ග්‍රිඩ් එකක් ගැන අපි හිතුවොත් ඔන් ග්‍රිඩ් එකක් ස්ථාපනය කරන්න බෑ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි සූර්ය බල පද්ධති ස්ථාපනය කරන ආයතනයකට හැර වෙනත් ආයතනයකට ඔන් ග්‍රිඩ් පද්ධතියක් ස්ථාපනය කරන්න බෑ. එහෙමනම් සුනිත්‍ය බලශක්ති අධිකාරියෙනුත් යම් ගයිඩ්ලයින් දීලා තියෙනවා ආයතනයකින් සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරද්දී මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ඔබ දන්නවා විදුලි බල මණ්ඩලයෙන් සහ ලෙකෝ එකකිනුත් ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. මෙන්න මේ විදිහේ තත්ත්වයක් අවම තත්ත්වයක් සූර්ය බල පද්ධතියේ තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ ගයිඩ්ලයින් වලට අනුව නම් මේ ආයතන සියල්ල වැඩ කරන්නේ මම හිතන්නේ මිල ගණන් වල විශාල වෙනසක් තියෙන විදිහක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි වෙනස්කම් තිබ්බත් ලොකු වෙනස්කම් තියෙන මිල ගණන් තියෙන විදිහක් නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔබ දන්නවා ඔබේ අත්දැකීමෙන්ම ඔබ දන්නවා විශාල මිල ගණන් වල පරස්පරතාවයන් වෙනස්කම් තියෙනවා එකින් එක ආයතන ගත්තාම. ඉතින් ඔබට ගැටලුවක් ඇති කොහොමද ඔබ හඳුනාගන්නේ මේ මිල ගණන් සාධාරණද නැත්නම් මේ ස්ථාපනය කරන සූර්ය බල පද්ධතිය කොයි වගේ එකක්ද මේ මිල ගණන් වලට ගියොත් කියලා. අපි පුංචි පැහැදිලි කර ගැනීමක් කරමු. ඔබ දන්නවා සූර්ය බල පද්ධතියක් ගත්තාම පාරිභෝගික ඔබ සියලු දෙනා හොයන කාරණා දෙකක් තියෙනවා සූර්ය බල පද්ධතියක. එකක් මොකක්ද දාන පැනල් එක. පැනල් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියන කාරණාව ඔබ සොයලා බලනවා. ඔබ මේ වෙන විට බොහෝ දුරට දන්නවා සූර්ය බල පද්ධතියකට යොදන පැනල් ලංකාවේ ප්‍රසිද්ධම පැනල් වර්ග මොනවද කියලා. මම ඒ පැනල් වර්ග මොනවද කියලා කලිනුත් වීඩියෝස් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් පැනල් වර්ග සහ ඉන්වර්ටර් වර්ග ගැන අලුත් තත්ත්වයන් ගැන දැන් තත්ත්වය ටිකක් කලින් වීඩියෝ කරද්දී වෙනස් වෙලා තිබුණේ. දැන් මීට අවුරුද්දකට එකමාරකට විතර කලින් දාපු වීඩියෝ තියෙන්නේ මගේ පැනල් ඉන්වර්ටර්ස් ගැන. දැන් ඇත්තටම තත්ත්වය ටිකක් ඊට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද මම ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් ඔබ දන්නවා පැනල් බ්‍රෑන්ඩ් මොනවද කියලා. ජින්කෝ, ට්‍රිනා, යොලිකා සෝලා, ඒ වගේ ඒයි සෝලා, ඒ වගේ කියලා පැනල් වර්ග ප්‍රසිද්ධම පැනල් වර්ග කීපයක් තියෙනවා. ඊළඟට ඉන්වර්ටර්ස්ුත් ඒ වගේ තමයි. චයිනීස් ඉන්වර්ටර්ස් ගත්තොත් ගුඩ්වී, සොලිස්, පොක්සියස් ඒ වගේ ඉන්වර්ටර් බ්‍රෑන්ඩ් කීපයක් තියෙනවා. ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් වැඩියෙන් පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස්. ඉතින් ඒ ගැනත් ඔබ යම් දේවල් ටිකක් මේ වෙන විට දන්නවා. ඉතින් සෝලාර් පද්ධතියක් කිව්ව ගමන් ඔබ බලන්නේ පැනල් සහ ඉන්වර්ටර් මොනවද කියන කාරණේ. එතකොට ඔබ ආයතන 3කින් 4කින් කෝටේෂන් ගද්දී ඔබ බලනවා රයිට් මෙයා දාන්නේ මේ ජින්කෝ පැනල් එක නැත්නම් ශ්‍රීනා පැනල් එකමයි. එහෙම නැත්නම් එයා දාන ඉන්වර්ටර් උත් ඒකමයි. අනිත් කම්පැනියෙන් ගත්තාමත් ඒ ඉන්වර්ටර් එකම දානවා. ඒ පැනල් වර්ගයම දානවා. හැබැයි ගාන වෙනස්. නේද? ඔබට එහෙම අත්දැකීම් ඇති ඕනෑ තරම් එහෙම අත්දැකීම් ඇති. එතකොට ඔබ කොහොමද තීරණය කරන්නේ මේ මිල ගණන් සාධාරණද සැඟවුණ දේවල් තියනවද කියන කාරණා. අපි සූර්ය බල පද්ධතියක් ගත්තහම පැනල් සහ ඉන්වර්ටර් එකම විතරක් නෙමෙයි මේ පද්ධතියට අයත් වෙන්නේ. තව ඒහා සමානම වියදම් යන තවත් උපාංග රාශියක් සූර්ය බල පද්ධතිය ඇතුළත් වෙනවා. පළවෙනිම කාරණය රේලින් එක. වහලය මත
රේලින් ස්ට්‍රක්චර් එකක් ගිහිල්ලා ඒක උඩ තමයි ඔබේ සූර්ය බල පද්ධතියට අදාළ පැනල් ටික සවි වෙන්නේ. ඉතින් මේකත් හරිම වැදගත් වෙනවා මේ රේලින් එක හොඳ ස්ටෑන්ඩඩ් රේලින් එකක් පාවිච්චි කරනවද ඒකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. ඊළඟ කාරණාව මේකට පාවිච්චි කරන වයර්ස් මොනවද? DC වයර්, AC වයර් මේවා සාමාන්‍යයෙන් රටේ විදුලි බල මණ්ඩලය සුනිත්‍ය බල ශක්ති අධිකාරිය වගේ දේවල් වලින් ගයිඩ්ලයින් වලට අනුව කියලා තියෙන ප්‍රමිතීන්ට අනුව ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩඩ් පාවිච්චි කරනවද කියලා වයර්ස් ස්විචර්ස් වගේ දේවල් වලටත් ඔබ බලන්න ඕනේ. ඊළඟට ඔබේ පද්ධතියට ඔබට ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවද කියලා ඔබ බලන්න ඕනේ. අඩුම වසරක ඉන්ෂුරන්ස් එකක් නොමිලේ ඔබට ලැබෙන්න ඕනේ. ඔබේ සූර්ය බල පද්ධතියට කියන මිල ගණන් වලට එය ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් ඒවත් ඔබට බලන්න ඕනේ. ගොඩාක් මිල ගණන් වෙනස් වෙන්නේ මෙන්න මේ කාරණාවලදී. පැනල් ඉන්වර්ටර්ස් ඔබට අවශ්‍ය බ්‍රෑන්ඩ් එකකින් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකින් දැම්මට අනිත් දේවල් වලින් ඔවුන් මිල අඩු කරගෙන ලාභය වැඩි කරගෙන ඔබට අඩු මුදලකට සිස්ටම් එක අලෙවි කරනවා. ඉතින් එතනදී ඔබට බැලූ බැල්මට ලොකු වෙනසක් තේරුම් නැති වුණාට ෂණිකව ඔබට ගැටලුවක් මතුවුන් නැති වුණාට සූර්ය බල පද්ධතියක් කියලා කියන්නේ ඔබ කඩෙන් බඩුවක් සල්ලි දීලා අර ගන්නවා වගේ දෙයක් නෙමෙයි. වසර ගණනාවක් ඔබේ ලයිෆ් ටයිම් එකේම සූර්ය බල පද්ධතියත් එක්ක ඔබ ඉන්න ඕනේ. පද්ධතිය වෙන හැම ගැටලුවක්ම සවිකරන ආයතනය ඔබත් එක්ක සම්බන්ධ වෙලා විසඳලා දෙන්න ඕනේ. ඉතින් එහෙම හොඳ ප්‍රමිතියකින් යුතු පද්ධතියක් ඔබට ලැබෙනවද මේ මිල ගණන් වලට කියන කාරණාව ඔබ අවබෝධයෙන් ඉතාමත් හොඳ අවබෝධයකින් බැලිය යුතු කාරණාවක්. ඉතින් ඒක නිසා මම එකින් එක ගත්තොත් පැනල් බ්‍රෑන්ඩ් එක හොඳ පැනල් බ්‍රෑන්ඩ් එකක් එනවද, ඉන්වර්ටර් එක හොඳ බ්‍රෑන්ඩ් එකක් එනවද, ඊළඟට දාන ඇක්සසරීස් අනිකුත් උපාංග හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන ෆිනිෂින් එක ඒකත් හරියට තියෙනවද කියලා බලන්නම වෙනවා. වයරින් එක හරි ක්වොලිටි එකට තියෙනවද, හොඳ ප්‍රමිතියකින් මේවා සවි කරනවද කියලා බලන්න වෙනවා. අඩුම තරමින් ඔබේ ආයතනයේ කරපු පද්ධතිවල ෆොටෝස් ටිකක් හරි වීඩියෝ ක්ලිප් එකක් හරි බලලා තමයි ඔබ තීරණය කරන්න ඕනේ මේ පද්ධතිය ඔබට ලැබෙන පද්ධතිය නිසියාකාරව තියෙයිද කියන කාරණාව. මොකද ජීවිත කාලයම ඔය පද්ධතියත් එක්ක ඔබ ඉන්න ඕනේ. අඩුම තරමින් වසර 25ක හෝ 30ක පූර්ණ වගකීම් සහතිකයක් ඔබට ආයතනයෙන් ලැබෙන්න ඕනේ. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ අනුව තමයි මේ මිල ගණන් වෙනස් වෙන්නේ. ගොඩාක් දුරටම කරන ලොකුම දේ තමයි මම ඒක හරියට පැහැදිලි කරන්නම්. ඒක ඔබ තහවුරු කරගන්න ඕනේ. මේ ඇක්සසරීස් උපකරණ මේවා සියල්ලත් හරි වෙන්න පුළුවන්. අපි හිතමු ලක්ෂ 8මාරකට අලෙවි කරන ස්ථාපනය කරන 5 කිලෝවොට් සූර්ය බල පද්ධතිය තවත් ආයතනයකින් ලක්ෂ 7මාරකට කරන්න පුළුවන්. 7,50,000කට කරන්න පුළුවන්. ඒ බඩුම දානවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතලා බැලුවොත් ඔබ ඒක ඇතුලේ ඔබ කෝටේෂන් එක ගද්දි හොඳට කියවලා බලන්න කෝටේෂන් එකේ සඳහන් කරලා තියෙන්නේ මොනවද කියලා. ඒ කෝටේෂන් එකේ සමහර විට කන්ඩිෂන්ස් දාලා තියෙනවා. පළවෙනි කන්ඩිෂන්ස් එක තමයි මම දැකලා තියෙනවා කෝටේෂන් වල DC වයර් ප්‍රමාණය යම්කිසි ලෙන්ත් එකක් සඳහන් කරලා තියෙනවා. යම්කිසි දුර ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. දැන් අපි හිතුවොත් මීටර් 20ක් නැත්නම් මීටර් 30ක් වගේ දාලා තියෙනවා DC වයර් ප්‍රමාණය. එහි දුර ප්‍රමාණය, දිග ප්‍රමාණය. එතකොට සාමාන්‍යයෙන් නිවසකට DC වයර් මීටර් 20කින් 30කින් විතර සූර්ය බල පද්ධතියක් කරන්න අපහසුයි. ඊට වඩා මීටර් ප්‍රමාණයක් වයර් මීටර් ප්‍රමාණයක් යනවා. ඉතින් ඔබට අර කොන්දේසි දාලා තියෙනවා නම් ඔබ එච්චර උනන්දුවෙන් මේක බැලුවේ නැත්නම් වයර් මීටර 25 හෝ 30 දාලා තියෙන ප්‍රමාණයට වඩා ඔබේ නිවසේ වයර් යනවා නම් ඒ අමතරව දාන වයර් වලට ඔබ අමතරව ගෙවන්න වෙනවා. එතකොට අර 7,50,000 නෙමෙයි මිල වෙන්නේ. එතකොට ඔන්න එතනින් යම්කිසි ප්‍රමාණයක් රුපියල් 25,000 30,000ක් සමහර විට ඔබට වයර් වලට ගෙවන්න වෙනවා. ඊළඟ කාරණය තමයි ඔබ බලන්න ඔබට වසරක ඉන්ෂුරන්ස් එකක් නොමිලේ ලැබෙනවද කියලා.
සමහර විට ඉන්ෂුරන්ස් එක දෙන්නෙම නැහැ. ලැබුණත් සමහර බොහෝ දුරට ඔබට ඉන්ෂුරන්ස් එක දාලා දෙනවා නම් ඔබ ඉන්ෂුරන්ස් එකට වර්ෂයට ආදාළ වර්ෂයට ගෙවන මුදල ඔබ අමතරව ගෙවන්න වෙනවා අර මිලට අමතරව. ඊළඟට බොහෝ දුරට සිද්ධ වෙන දේ තමයි විදුලි බල මණ්ඩලය අපි හිතමු ඔබ සෝලා පද්ධතිය ඔබ මේ සවි කරන්නේ විදුලි බල මණ්ඩලයේ සප්ලයි එකක් ඔබට තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ලෙකෝ. ඔය ආයතන දෙකේම යම්කිසි මුදලක් අය කරනවානේ. ක්ලියරන්ස් එක ඔබ ගනිද්දි සූර්ය බල පද්ධතියට මේ වෙනකොට කලින් තිබුණ 8300 දැන් 8500 වෙලා තියෙනවා. ඒ කියන්නේ ක්ලියරන්ස් එක නිෂ්කාශන වාර්තාව ගද්දි ඔබ 8500ක් ගෙවන්න ඕනේ. ඔබ බලන්න මේ 8500 ඔබට ලැබෙනවද? අර මිල ගානේ ඇතුලේ මේ 8500 තියෙනවද? නැත්නම් ඔබ ඒක අතින් දාන්න ඕනේද? ඊට අමතරව ඔබ සෝලා එක ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරලා අවසන් වෙලා කනෙක්ෂන් එක දෙද්දි පවර් සප්ලයි එක සම්බන්ධ කරද්දි මීටර් චාර්ජස් අය කරනවා විදුලි බල මණ්ඩලය. දැන් සාමාන්‍යයෙන් මේ වෙනකොට කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියකට මීටර් චාර්ජස් රුපියල් 21000 22000 අතර ප්‍රමාණයක් අය වෙනවා. එතකොට ඒ මුදල ආයතනයෙන් ගෙවනවද නැත්නම් ඔබ ගෙවන්න සිද්ධ වෙනවද මේ මිලට අමතරව කියලා. මෙන්න මේවා ගොඩාක් දුරට වැඩි ප්‍රමාණයකින් වැඩි ආයතන ප්‍රමාණයකින් මේවා ගෙවන්නේ නැහැ. ඔබට ලක්ෂ 7මාරක් ලක්ෂ 7.25ක් ඒ වගේ අඩු මුදල් පෙන්නුවාට මේවා ඔබට අමතරව ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ටික ඔබ ගෙවලා මේ වයර් වලට යන අමතර මුදල් ගෙවලා තව දේවල් ඔබට අරන් දෙන්න සිද්ධ වෙයි සමහරට මේ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරන්න යද්දී. ඊට අමතරව ට්‍රාන්ස්පෝර්ට් එකක් ඇඩ් කරනවා. ප්‍රවාහන ගාස්තුවක් ඔබ යම්කිසි දුරක ආයතනයක් එක ගත්තාම ඔබ සෑහෙන දුරකින් නම් ඔබේ ස්ථානයේ තියෙන්නේ ආයතනයේ ඉඳන් එතෙන්ට යන්න ඔබට ට්‍රාන්ස්පෝර්ට් එකකුත් ආයතනයට අමතරව ගෙවන්න වෙනවා බොහෝ දුරට. ඉතින් මෙන්න මේවා එක්ක එකතු කරලා බලපුවාම අර වැඩි මුදලක් කියන ආයතනවල මුදලටත් වැඩිය අවසානයේට ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා හරියට තේරුම් බේරුම් කරගෙනම ඔබ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරගන්න යන්න ඕනේ. පැහැදිලිව මේවා අහලා ඔබ තහවුරු කරගන්න ඕනේ. ඒ තහවුරු කරගෙනත් මදි කියලා ඔබට හිතෙනවා නම් ඇග්‍රීමන්ට් එක ඔබ කලින් ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි සූර්ය බල පද්ධතියකට යන්න ඕනේ. මම මේ ටික කියන්න හිතුවේ ඇත්තටම අපි කතා කරපුවාම අපි බොහෝ දුරට අපේ ආයතනයෙන් solar power evolution එකෙන් සූර්ය බල පද්ධතියක් කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියක් මේ වෙනකොට කරන්නේ ලක්ෂ 8ත් 8.5ත් අතර සමහර තැන් තියෙනවා. බිල්ඩින් එක තට්ටු 4ක් 5ක් වගේ උසයි නම් ලක්ෂ 9කට විතර වගේ යන්න වෙනවා. මොකද වයලෙන්ත් එක ගොඩක් වැඩි වෙන හින්දා බඩු උඩට ගන්න තියෙන අපහසුතාව සහ ඒවට යන කොස්ට් එකත් එක්ක ඒ වගේ මුදලකට යන්න සිද්ධ වෙනවා. එතකොට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි මේ මිල ගණන් කියපුවාම ඔයාලා ඔහොම කිව්වට මේ මෙච්චර අඩුවට තියෙනවනේ ලක්ෂ 8ට කරන්න පුළුවන් ලක්ෂ 7මාරට කරන්න පුළුවන් ඊටත් අඩුව ලක්ෂ 7ට විතරත් මේ 5 කිලෝවොට් පද්ධති කරන්න පුළුවන් ආයතන තියෙනවනේ අපිට කතා කරනවනේ කියලා කියනවා. ඉතින් අන්න ඒකට උත්තරයක් විදිහට තමයි මේ කරුණු ටික පැහැදිලිව ඔබට කියන්න මම වීඩියෝ එකකින් කතා කරන්න ඕන කියලා හිතුවේ. මම හිතනවා මේක ඔබට වැදගත් වෙයි කියලා. ගොඩක් දුරට අඩුම මුදලකට සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරගන්න ඕන නම් බොහෝ විට ලක්ෂ 8ට අඩුවෙන් සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරනවා නම් 5 කිලෝවොට් එකක් ඔබ ටිකක් විමසිලිමත් වෙන්න සැඟවුණ දේවල් ඒක ඇතුලේ බොහෝ දුරට තියෙන්න පුළුවන්. බොහෝ දුරට තියෙන්න පුළුවන්. එහෙම තියෙන නිසා තමයි එච්චර මිල අඩු මුදලකට මේ පද්ධතිය ස්ථාපනය කරන්න යන්නේ. ඉතින් ඒකින්ද ඔබට හරිම සමහර විට මේ මිල නිසා ඇත්තටම ඔබ හරිම ආයතනය තෝරගන්න නැති වෙන්න පුළුවන්. මොකද අඩු මිලකට ඔබ ගියාට පස්සේ ඒ ආයතනයෙන් ඔබට ආෆ්ටර් සර්විස් එකක් සූර්ය බල පද්ධතිය සවි කරාට පස්සේ උද සර්විස් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඔබට සාධාරණ මිල ගණන් නැතුව ඔබ වැඩි මුදලක් මේකට පස්සේදී යොදවන්න සිද්ධ වෙන්න පුළුවන්. අර මිල අහනකොට කියන මුදල නෙමෙයි සවි කරන්න ගියාට පස්සේ ඔබට ගෙවන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට අමතරව යම්කිසි මුදලක් වැය වෙන්න පුළුවන්. විශේෂම දේ ආෆ්ටර් සර්විස් එක උද සර්විස් එකක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද
ඒ ගැන ඔබ විමසිලිමත් වෙන්න කල්පනාකාරී වෙන්න කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. මේ හා සම්බන්ධව ඔබට යම්කිසි ඕනෑම දැනුවත් කිරීමක් අවශ්‍ය උපදේශයක් ගන්න ඕන නම් අපේ ආයතනයෙන් ඔබ සූර්ය බල පද්ධතිය කරගන්නම අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය කරුණු කාරණා ගැන අවබෝධයක් ලබා දෙන්න අපි ඕනම අවස්ථාවක බැඳලා ඉන්නවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ දුරකථන අංක තියෙනවා. අපේ දුරකථන අංක වලට කතා කරන්න, කමෙන්ට්ස් කරන්න. හොඳයි. එහෙනම් මම අවශ්‍ය දේ කිව්වා කියලා මම විශ්වාස කරනවා. අපිට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙන්න ඇති. ලයික් කමෙන්ට් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. හමුවෙමු ඊළඟ වීඩියෝ එකකින්.